ඕගොල්ලෝ මේ වෙනකොට අරගෙන නැති Toyota Yaris එකක් එහෙම නැත්නම් Toyota වර්ගයේ වෙනත් මොන හරි වාහනයක් වෙන්න පුළුවන්. ඒකේ එන්නේ ලැන්ග්වේජ් එක. එහෙම නැත්නම් භාෂාව තියෙන්නේ ජපන්. ඒක අපි හැම කෙනෙක්ම දන්න කාරණාවක්. අපි ඉතින් ගොඩක් උත්සාහ කරනවා මේක මාරු කරගන්නේ කොහොමද කියලා බලන්න. මේක මාරු කරගන්න පාඩමක් නෙවෙයි මම මේ කියලා දෙන්නේ. මම හොයාගත්ත දේ තවත් කෙනෙක් එක්ක ෂෙයා කරන්නයි මම උත්සාහ කරන්නේ. ඒක නිසා මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ප්‍රයෝජනය කෙනෙකුට ගන්න පුළුවන්. දැනට ඔබට පේනවා ඇති මේකේ ජපන් භාෂාවෙන් මේ සඳහන් වෙලා දෙනවා. මම පින්තවරල වලින් මේක බෙන් වශයෙන් පෙන්වන්නම්. එතකොට මේකේ ලැන්ග්වේජ් එක මාරු කරගන්න අපිට ස්ටියරින් වීල් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයගොල්ලන්ගේ ස්ටියරින් වීල් එක මේ ආකාරයේ දිශ වෙන එකක් නම් Toyota Yaris රථයක මෙතන තියෙනවා OK කියන බටන් එක. මේ OK කියන බටන් එකෙන් ඒක උඩ පහළට කරනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේන් ඩිස්ප්ලේ එක වෙනස් වෙනවා. මේ මේන් ඩිස්ප්ලේ එකේ දැතිරෝධයක් වගේ තියෙන සෙටින්ග්ස් කොටස. සෙටින්ග්ස් කොටසට යන්න ඕන මුලින්ම. ඒ සෙටින්ග්ස් කොටසට ගිහිල්ලා ඒ බටන් එක ප්‍රෙස් කරන්න. සෙටින් එක ප්‍රෙස් කරාට පස්සේ දකුණු ඇරෝ කී එක. එහෙම නැත්නම් දකුණු පැත්තට මෙන්න මේ ආකාරයට දිස් වෙන මෙන්න මේ කී එක දකුණු කෙළවරටම ප්‍රෙස් කරගෙන ගියාම ඒකේ හොඳින් ඕගොල්ලෝ බැලුවොත් දකුණු කෙළවරේම තියෙනවා පේනවා ඇති නැවත ඩෑෂ්බෝඩ් එක සඳහන් වෙලා තියෙන ආකාරය. ඒකට දීර්ඝ ප්‍රෙස් එකක් දෙන්න ලොං ප්‍රෙස් එකක්. ඒ ලොං ප්‍රෙස් එක දුන්නාම මෙන්න මේ ආකාරයේ දර්ශන තිරයක් ඔයගොල්ලන්ට දකින්න හම්බ වෙනවා. ඒ දර්ශන තිරේ උඩ සහ පහළ තියෙන ඒ වගේ උඩ තියෙන ජපන් අකුරු කොටස ප්‍රෙස් කරපුවාම ඔයගලන්ට පේනවා මෙන්න මේ තිරේ. ඒ තිරේ පේනවා ඉංග්‍රීසි භාෂාව යටින් තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි අපි අපේ තියෙන Toyota එහෙම නැත්නම් Nissan එහෙම නැත්නම් අලුත් මාදිලි ඕනෑම වාහනයක මේ ආකාරයට තමයි ඇත්තේ කියලා මම හිතනවා. මම පෞද්ගලිකව අත්දැකපු එක තමයි මම මේ ඔබට ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ ඉංග්‍රීසි භාෂාව highlight කරලා ඒකට දීර්ඝ ප්‍රෙස් එකක් තප්පර 2ක හෝ 3ක long press එකක් දෙන්න. ඒ long press එක දුන්නාම ඉංග්‍රීසි භාෂාව indicate වෙන්න පටන් ගන්නවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඕගොල්ලන්ට මේ ආකාරයට සියලුම දේ තමන්ගේ වාහනේ තොරතුරු මේකෙන් බලා ගන්න පුළුවන් ආකාරයට මේ දේ සඳහන් වෙලා තියෙනවා තමන්ගේ මොටර් රථේ. මම නැවතත් මුල්ම මං හිටපු තිරයට ගියොත් එතකොට ඔන්න මුල්ම තිරය ඒකේ පෙන්눔 කරනවා මට. මම අන්තිම ට්‍රිප් එක ගියේ එක ආපු එක මං කිලෝමීටර් 4.9ක් ගිහිලා තියෙනවා. තෙල් වැඩ කරලා තියෙනවා ලීටරයට කිලෝමීටර් 18.9ක්. එතකොට තව මගේ ඉන්ධන තියෙනවා මේක ඉතර තව කිලෝමීටර් 675ක් යන්න. ඒ කියන්නේ distance to empty කිලෝමීටර් 675ක් යන්න තව පෙන්නවා. ඊළඟට outside temperature එක 130යි කියලා පෙන්නවා. trip A economical mode එකේ මම ධාවනය කරලා තියෙන්නේ. එතකොට කිලෝමීටර් 4.9ක් මම අද ධාවනය කරලා තියෙනවා. එතකොට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා Toyota Yaris වර්ගයේ Toyota Yaris Cross වර්ගයේ 2022 23 24 මොටර රථයක් භාවිතා කරන කෙනෙකුට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මම තවත් වීඩියෝ එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගුවන් විදුලි යන්ත්‍රය ඉංග්‍රීසි භාෂාවට හරි ගස්ස ගන්න ආකාරය. ඒකත් මම කරලා තියෙන්නේ. ඒ තිරේ තමයි මේ ඔයගොල්ලන්ට දිස් වෙන්නේ. මට ඒකත් ඔයගොල්ලන්ට කරන්න හැටි කියන්න පුළුවන් අනාගතයේදී මම කරන වීඩියෝ එකකදී. Thank you.